යමක වග්ගය ධම්මික උපාසකගේ කතාවස්තුව. ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උබයත්ත මෝදති සෝ මෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ. කරන ලද පින්කම් ඇති පුද්ගලතෙම මෙලවිහි සතුටු වන්නේය, පරලොවිහිද සතුටු වන්නේය. මෙසේ දෙලොවෙහිම සතුටු වන්නේය. හෙතෙම තමාගේ පුණ්‍ය කර්ම විසුද්ධිය පිරිසුදු බව දැක සතුටු වන්නේය. හෙතෙම වෙසසින් සතුටු වන්නේය. ඉද මෝදති ආදී මේ ධර්මදේශනාව ශාස්ත්‍රූන් වහන්සේ දෙව්රම වැඩ සිටි කාලයේ ධම්මික නම් උපාසකවරයා ආරම්භයා දේශනා කළසේක. සවැත් නුවර ධම්මික නමින් උපාසකවරු 500ක් විසූහ. ඔවුන් හැම දෙනාටම 500 බැගින් පිරිවරද වූහ. ඔවුනොවුන් අතර වැඩිමහල් උපාසකවරයාට පුතුන් 7 දෙනෙකුද දූවරුන් 7 දෙනෙකුද වූහ. ඔව්හු එකිනෙකා සලාකයාගු, සලාක බත්ත, පක්කි බත්තක, නවචන්ද බත්තක, වස්සා වාසික ආදී වශයෙන් දන් 16 බැගින් දුන්හ. එහෙයින් ඔව්හු අනුජාත පුත්‍රයෝ නම් වූහ. මෙසේ උපාසකයන් හා උපාසිකාවන් හා දරුවන් තුදුසක් එක් යාගු ආදී දාන 12ක් පවත්වාගෙන ආහ. අඹු දරුවන් සහිතව සීලවන්ත යහපත් පැවතුම් ඇතිව ඔහු සකසා දන් දෙන්නෙකු වූයේය. පසුව ඔහුට රෝගයක් ඇතිවිය. ආයුෂද පිරිහිනි. හෙතෙම බණ අසනු කැමැතිව භික්ෂූන් 8 නමක් හෝ 12 නමක් හෝ එනු මැනවයි ශාස්ත්‍රූන් වහන්සේ වෙත ආරාධනාවක් යවුවේය. බුදුහු භික්ෂූන් එවූහ. භික්ෂූහු එහි ගොස් උපාසකවරයාගේ ඇඳ වටා පැන වූ අසුන් මත වැඩ සිටියහ. ස්වාමීනි, මට දැන් ආර්යයන් වහන්සේලා දැකීම දුර්ලභ වන්නේය. මමද දුබලයෙක්මි. මට එක් සූත්‍රයක් සජ්ජායනා කළ මැනවි කී කල්හි උපාසකය කිනම් සූත්‍රයක් අසනු කැමැත්තෙහිදැයි ඇසූහ. සියලු බුදුවරයන් විසින් අත් නොහැර පුරුදු පුහුණු කරන ලද සතිපට්ඨාන සූත්‍රය මැනවි කී කල්හි ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ආදී සූත්‍රය සජ්ජායනා කළහ. එකල සදෙව්ලොව දෙවිවරු සර්වාලංකාරයෙන් සරසන ලද දහසක් අසුන් යෙදූ යොදුන් 150ක් පමණ වූ රථ 6ක් රැගෙන එහි පැමිණියහ. ඒවාහි සිටි දේවතාවෝ අපි දෙව්ලොවට ගෙන යන්නෙමු, අපේ දෙව්ලොවට ගෙන යන්නෙමුයි කතා කළහ. නිදුකාණනි, මැටි බඳුනක් බිඳ දමා රන් බඳුනක් ගන්නාක් මෙන් අපේ දෙව්ලොව ප්‍රීති වීමට එහි උපදිනු මැනව. අපේ දෙව්ලොව ප්‍රීති වීමට එහි උපදිනු මැනවයි ඇවිටිලි කරන්නට වූහ. උපාසකතෙම ධර්ම ශ්‍රවණයට වන බාධාව නොකමැතිව මදක් ඉවසව, මදක් ඉවසවයි කීවේය. අපේ සූත්‍ර සජ්ජායනයේ නවත්වනු ඇතැයි සිතූ භික්ෂූහු තුෂ්ණිම් භූත වූහ. ඉන්පසු ඔහුගේ දූ දරුවෝ අපේ පියා පෙර බණ අසා තෘප්තිමත් නොවිය. දැන් භික්ෂූන් කැඳවාගෙන බණ සජ්ජායනා කරවා ගන්නා ගමන් තමන්ම එය නවතා දමයි. මරණයට බිය නොවන කෙනෙක් නම් නැතැයි හඬන්නට පටන් ගත්හ. භික්ෂූන් දැන් සජ්ජායනාවට අවස්ථාව නොවේ යයි පිටත්ව ගියාහුය. උපාසකතෙම මදක් කල් ගෙවා සිහිය ලැබ කුමක් නිසා හඬන්නේහුදැයි පුතුන්ගෙන් ඇසීය. පියාණනි, ඔබ භික්ෂූන්ගෙන් බණ අසමින් සිටි ඔබම එය නවතා දැමීය. ඉන්පසු අපි මරණයට බිය නොවන්නෙක් නැතැයි සිතමින් හැඬුවෙමුයි කීහ. ආර්යයන් වහන්සේලා කොහිද? බණ දෙසීමට දැන් අවස්ථාව නොවේ යයි නැගිට ගියහ. දරුවනි, මම ආර්යයන් වහන්සේලා සමග කතා නොකළෙමි. පියාණනි, එසේනම් කතා කළේ කවුරුන් සමගද? සදෙව්ලොව දෙවිවරු රථ 6ක් සරසාගෙන උත් අහසේ සිට අපේ දෙව්ලොවට කැමතිවන්නේ, අපේ දෙව්ලොවට කැමතිවන්නේයි ශබ්ද නගා ඇවිටිලි කළහ. මා කතා කළේ ඔවුන් සමගයි. පියාණනි, ඒ රථ දැන් කොහිද? අපට නම් නොපෙනේ යයි කීහ. දරුවනි, ගෙතූ මල්දම් ඇද්ද? ඇත පියාණනි. කිනම් දෙව්ලොවක් වඩා සිත් ගන්නා සුළුද? සියලු බෝසත්වරුන්ගේ බුදු මව්පියන්ගේ වාසස්ථානය වූ තුසිත භවනය සුදුසුයි පියාණනි. එසේනම් තුසිත භවනෙන් ආ රථෙහි එල්බ වේවායි මල්දම අහසට දැමුවේය. ඔව්හු එසේ කළහ. එය රථ දූරේහි දැවටි අහසේ එල්බිනි.
මහජනයා මල්දම දකිත් රතය නොදකිත් උපාසකතෙම ඒ මල්දම දකින්නාහුද එසේය. දකින්නෙමුයි කී කල එය තුසිත භවනයෙන් ආරතයෙහි එල්බෙයි. මම තුසිත භවනයට යනු කැමැත්තෙමි. තෙපි අමුත්තක් නොසිතව්. මා සමීපයෙහි උපදිනු කැමැත්තෙන් මා කළ අයුරින්ම පින්කම් කරවියයි කියා කලුරිය කොට රතයෙහි පිහිටියේය. එකෙනෙහිම ඔහු තුන්ගව් පමණ උස්සූ ගැල් සැටක බරට සමාන වූ අලංකාර ආභරණයෙන් සැදුම්ලත් ආත්ම භාවයක උපන්නේය. දෙවඟනන් දහසක් පිරිවරීය. 25 යොදුනක් පමණ වූ රන්විමනක් පහළ විය. යතෝක්ත භික්ෂූන් විහාරයට පැමිණි විට මහණෙනි උපාසකතෙම බණ ඇසුවේ දැයි බුදුහු විචාලසේක. ස්වාමීනි එසේය. අතරමඟදී නවත්වන්නේ යයි කීහෙයින් දේශනාව වැළකී ගියේ යයි කීහ. ඉන්පසු ඔහුගේ අඹදරුවෝ හඬන්නට වූහ. දහම් ඇසීමට නුසුදුසු අවස්ථාවක් යයි සලකා අපි ආපසු ආවේමු යයිද කීහ. මහණෙනි ඒ කරුණ තොපහා කියා නැත. සදෙව්ලොව දේවතාවෝ රතසයක් සරසාගෙන අවුත් ඒ උපාසකවරයාට අඬගැසූහ. ඔහු බණ ඇසීමට අවහිරයක් වීම නොකමැත්තෙන් ඒ දෙවියන් සමග කතා කළේය. ස්වාමීනි එහෙමද? එහෙමයි මහණෙනි. ස්වාමීනි දැන් ඔහු කොහි උපන්නේද? මහණෙනි තුසිත භවනෙහිය. ස්වාමීනි ඔහු දැන් මෙහි නෑයන් සමග ප්‍රීතියෙන් සිට මේ දැන්මම ගොස් නැවතත් ප්‍රීතිමත් තැනකම් උපන්නේහිද? පැවිද්දෙකු වූවත් ගිහියෙකු වූවත් හැම තැනම ප්‍රීතිමත් වෙතයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ. මෙලවත් පරලවත් පින් කළෝ ප්‍රීතිමත් වෙති. ඔහු මෙලව යහපත්ම කළේ යයි තමන් කළ හොඳ දේ ගැන සිතා තව තවත් ප්‍රමුදිත වේමෙයි. එහි කතපුඤ්ඤෝ යනු নানা ප්‍රකාර කුසල් රැස් කරන පුද්ගලයායි. මවිසින් පවක් නොකරන ලදී. මවිසින් කරන ලද්දේ යහපත් දෙයක්ම යයි මෙලවදී කලකම් අනුමෝදන් වෙමින් සිහි කරමින්ද පරලවදී ඒ කල්යාණ ධර්ම වලට අනුරූප සැප විපාක විඳිමින් ප්‍රීතිමත් වෙයි. උභයත්ත මෝදති යයි දක්වන්නේ මේ දෙලොව සැප විහරණයයි. කම්ම විසුද්ධං යනු ධම්මික උපාසක තෙමේ තමන්ගේ පිරිසුදු කර්ම විසුද්ධි සංඛ්‍යාත පූර්ණ කර්ම සම්පත්තිය බලා කලුරිය කිරීමට පෙර ආතුවම මෙලවදීද ප්‍රීති වෙයි. මරණයෙන් පසු පරලොවදීද අතිශයින්ම ප්‍රීතිමත් වන්නේය. ගාථා කෙලවර බොහෝ අය සෝවාන් ආදී මාර්ගඵල ආදියට පැමිණියාහුය. මහජනයාටද එය සාර්ථක ධර්ම දේශනාවක් විය.